17 Pro එක. මේනේ නාලුව. අපි තාන්තා. ඉතින් අපි ගෙනාපු බැලුමට hello. ඔන්න අද day 3. අදත් යනවා වැඩ ගොඩක් කරගන්න. හෙට තමයි ජෙවන් බබාගේ මේ ෆොටෝ ෂූට් එක. මං දුවන ගමන් ඉන්නේ. මේ ඔන්න අද 3 වෙනි දවසේ අදත් යනවා මාලිත් එක්ක. මාලි අපි අද වැඩ ගොඩක් කරගන්න ආවේ අද. මාලි hina වෙන්න බා. මාලිට hina වෙන්න බෑ මහසි. මාලි වැඩලා ආවේ පව්. මමත් වැඩලා ආවේ තේරෙන මම නාගෙන එහෙම ආවේ. මාලිට කඩේ හොයාගන්න බැරුව. අපි දැන් යන්න ඕනේ ජෙවන් බබාගේ මේ බැලුම් වලට ගෑස් පුරවන්න. මාලිගේ ගෑස් දාමු. කිව්වනේ ඊ ගෑස් මගේ ගෑස් දාමු කියලා පොඩි බැලුම් බෝල්. මාලිගේ ගෑස් ගණන් වැඩි. ඊට වඩා ලේසි අපි සල්ලි දීලා ගෑස් පුරව ගන්න එක. ගණන් නේ සැර වැඩි. කො ගෑස් පෙන්නකොට මම ඔයාලට පෙන්නන්නේ නැහැ සෙන්ගිදි ගෑස්. අපි බිසි ඉතින් මම පුළුවන් වෙලාවට චුටි චුටි වීඩියෝ ගන්නම්. 50 dirham. And the teddy bear 35. Okay. මොකද ගන්න මාලේ? අපි දැන් ඇවිල්ලා ඉන්නේ බැලුම් වලට gas. I blow this one. Like 10. ළමයි බැලුම් මේ බලන්න මේ බැලුමක් දිරාම් 15යි. ඒ වුණාට දැන් අපි ගෙන බැලුම් එකට බැලුම් හුලං ගන්න දිරාම් 55යි. හුලං gas මේ ඉතින් අපි ගෙන බැලුමට අර gas වගේ හදන්න එකකට 50යි අනිකට 35යි. මොහොම තමයි ඉතින් අපරාධي අපේ වෙලාවට අතන ඒ බැලුන් සෙට් එකේ පැන්ඩ බෙයා හිටියේ නැහැ. අද ජෙවන්ගේ තීම් එක බෙයා. ඔන්න අපි දැන් යන්තම් සපහසුකම් ගන්න සතුටු විද ඔබට දැන්. ඒත් බේබි සෙක්ෂන් එකේ නම් මම හොයාගත්තා කොහොම හරි මේ බලන්න ලස්සනයිද කියලා. සිංගිතීම තමයි ඉතින් ඈ. දේව් බබාගේ ෂූට් එකට. හෙලෝ ඔන්න ඔයාලා තාමත් එකතු වෙලා ඉන්නේ අපේ සදු මහත්තයාගේ උපන්දිනයේ vlogs ටිකත් එක්ක. අදත් එහෙනම් මම එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලා හවස් වරුවේ අපි මොකද කළේ කියලා මට පුළුවන් විදිහට චූටි වීඩියෝස් ගත්තා. දැන් නම් වෙලාව හරියටම රෑ 11යි. මම මෙතෙන්ට නම් ආවේ තනියම. චූටි බබාගේ බැලුන්ස් ටික අරගෙන යන්න තමයි ආවේ. මාලි අක්කත් එහෙමම ගෙදර ගියා. ඉතින් මේ ෂොප් එකකින් මට කිව්වා ගෑස් පුරෙව්වට පස්සේ පැය 8ක් විතර වගේ තමයි ඒක තියෙන්නේ. උදේ 7ට තමයි අපි ෂූට් එක දාගෙන තිබුණේ. ඒ නිසා ඉතින් මම 11ට තමයි එයාලට ඒ ටික arrange කරන්න කියලා ඕඩර් එක දුන්නේ. දේව කවුද මේ? අනේ ලස්සනයි. ඔන්න මම ආසාවෙන්ම හිටපු දවස උදා වුණා. හැබැයි මේ චූටි බබාගේ බර්ත්ඩේ එක දවස නෙවෙයි. ෆොටෝස් එඩිට් කරන්නත් එයාලට කාලයක් ඕනේ කියපු නිසා අපි දවස් කිහිපයකට කලින් තමයි චූටි බබාගේ ෂූට් එක කළේ. අපි පාක් එකට ආවා. අනේ මම ලස්සන පබළු මාලයක් හෙව්වේ හම්බුන්නේ නැහැ ළමයි. මේ කැත එකක් හම්බුනේ. What to do? ශාරුක් ખાન හරි හමාරෙන් අල්ලගත්තා. පව් නයිට් කරලා ඇවිත් ඉන්නේ අනේ මියා. ශාරුක් ખાන්ගේ මිනි වර්ෂන් එක පෙන්නන්න. Happy birthday. Happy birthday. අනේ නිදිමතේ දන්නේ. අපි අවුට්ඩෝර් ෂූට් එකක් තමයි කරන්න ප්ලෑන් කරේ. ඩුබායි ඉන්න ඔයාලටත් මේ වගේ ලස්සන ෂූට් එකක් කරගන්න ඕනේ නම් මේ මල්ලිගේ නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා ගිහින් එතනින් යාව කන්ටැක්ට් කරගන්න. අපේ චූටි බබාගේ මේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් ඔක්කොම ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්.
ඉතින් චූටි බබෙක් එක්ක ෆොටෝස් ගන්න එක එච්චර ලේසි වුණේ නැහැ. අපි තව චූටි ෆැමිලි ෂූට් එකකුත් කරා. ඒ ඔක්කොම ෆොටෝස් ටික මම ඔයාලට මගේ next වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඉතින් ලස්සනට අපේ වැඩේ කරලා දුන්නට thank you මල්ලි ඔයාටත්. මෙයාගේ page එකේ නම Little Ones Facebook එකේ ඔයාලට බලන්න පුළුවන්. අපේ චූටි බබාත් ඉන්න ඔයාගේ page එකේ. Habang කියනවා පුතා. අපි තන් 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 මට කියන්න අමතක වුණානේ. ඉතින් චූටි බබාගේ කේක් එකත් රසටම හදලා දුන්න නංගිගේ නම්බර් එකත් මම දාන්නම්. ෆොටෝ ඇඩ් කරන්න. ෆොටෝ ෂූට් එක ඉවරයි. මේනේ නාලුවා. නාලුවා ඔය. නාලුවාට දැන් හාබුන් කව්වා. අපි ගෙදර යන්න හදන්නේ. ටයර් ටික. ඔයාට ටයර් ඉතින් අද නෙමෙයි ජෙව්ගේ බර්ත්ඩේ එක අපි කලින් ෂූට් එක කළා. බර්ත්ඩේ එක දවසට හමු වෙමු. ජෙව් බයි කියන්න. පුතේ අපි තන් ගහන්න. අපි තන් තන් අපි හොඳ පුතා. බයි බයි. ජෙව්ගේ බර්ත්ඩේ vlogs එක තියලා හිටියට thank you කියන්න. අපි ටැක්සි යනකන් ඉන්නද? ඇති අම්මා. Hi, good morning. Day 4. ජවන්ගේ birthday vlog එකේ දවස් 4 වෙනි දවස් තමයි අද. සීඩියක කොණ්ඩ කැපුවා ළමයි මම ලස්සනයි නේද මේ? අපි යනවාද ජවන්ට කාර් එකක් ගන්න. බලමු කාර් එකක් හම්බෙයිද කියලා. මම Amazon එකෙන් order කරන්න හැදුවේ නේද මේ ඩැඩිට බලලාම ගන්නව නේද? ඔව්. දිගට මේක තියලා ඉන්න. ඉතින් ඔන්න 4 වෙනි දවසෙත් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ චූටි බබාගේ බර්ත්ඩේ එකට. එයාට gift එකක් ගන්න. ඔයාලා හිතනවා ඇති මම මේ දවස් ගණන් ඇවිදින්නේ ඇයි කියලා. අපි ආවා ළමයි ඩුබායි සිටි සෙන්ටර්. අර පුෂ් කරගෙන යන කාර් එකක් හොයන්නේ Amazon එකේ තියෙනවා. හස්බන්ඩ් බලලම ගන්න ඕනලු. හරි අවුවයි. අපි බලමු මම හිතන්නේ මේක ඇති කියලා. පිරිමි ළමයින්ට මොලේ වැඩි නේ. මන් දුවන ළමයි අවුවයි දැන් මෙතනින් ඈ. එයාට පුළුවන් බයි කියන්න විතරයි. වෙන මොකවත් බෑ මෙයාට. මට ෆෝන් එකක් කරන් දෙනවද? මේ දැන් ජෙවන්ගේ බර්ත්ඩේ එකට කාර් එකක් නේ. අම්මිගේ බර්ත්ඩේ එකක් තියෙනවා. අම්මිගේ බර්ත්ඩේ කියන්නේ 17. පුතාට කාර් එකක් කරන් දෙනවා නම් අම්මිට පෙජරෝ එකක් අතරන් දෙන්න ඕනේ නේ. yes. මේ ජෙවන්ට ඇඳුමක් ගන්නත් ඕනේ. ඇඳුම් 2-3ක් ගන්න ඕනේ. ස්මාර්ට් බේබි. මට හස්බන්ඩ් අරන් දෙනවලු 17 Pro එක. තාම ඇවිදින්නත් නැහැ. too much love. අපි ගෙදරට එළවලු ගන්නත් ඕනේ. අම්මා දුන්න ලිස්ට් එකක්. ඉතින් අද දවසේ කොහමද වෙන්නේ කියලා බලන්න. ඒත් මේ ඔක්කොම යන්නේ ජෙවන්ගේ බර්ත්ඩේ vlog එකත් එක්ක. අපි ඉතින් මෙහෙම මේ ලොකුවට මේ දවස් ගණන් ඇවිද්දාට ජෙවන්ට එහෙම අපි ලොකුවට සෙලිබ්‍රේෂන් එකක් කරන්නේ නැහැ ළමයි. ඒ ආස දේවල් අරන් දෙන එක තමයි කරන්නේ. අපි ෆොටෝ ෂූට් එකක් කරා බර්ත්ඩේ එකට දවස් 2-3කට කලින්. තාචුට්ටු දවසයි තියෙන්නේ. මේ ඉතින් ඔයාලට බලන්න පුළුවන් වෙයි අනිවාර්යෙන් ඉතින්. මම ටී-ෂර්ට් තියනවා දිරාම් 7යි. කොයි ගෙතනුන් ගෑලා මේ
ගෑලමයින මෙහෙම තමයි ලස්සනට ඉන්න ඕනේ මේ ඉන ටික කරන්නේ දයිය. හා. අපේ අම්මා ළමයි ෆ්‍රිජ් එක කරන් දෙන මට ඩවරි එකට ඒක ෆ්‍රිජ් එක ගෙදර තනියෙන් අපේ ගෙදර තනියෙන් අම්මත් මෙහි මට හිතෙනවා මේක ඇති කියලා. මේ පූල් බබාව වතුරට බස්සන එකක් පැටිය. අනේක නිකන් බලලා ඒකකුත් ගම්මද? තියන්න ඉඩ නැහැනේ. මේ බලන්න ගානේ. දිරාම 49යි. ෂෝක් කනේ ජෙවන්ට තිබ්බනම් යන්න බහැලා ඉඳින්නේ. අයියෝ ඔන්න දැන් මට පිස්සු හැදීගෙන ඉන්නේ. මගේ ඇස් දෙක වහගෙන එක්කන් යන්න මෙතනින්. අන්න එක්කන් ආවනම් නට්ටයි. ඔය තුවක්කු නම් දෙන්නේ නැහැ ළමයිට වඩ පිස්සුද? ඕව තියන්න ඕන නම් දෙන්නේ නැහැ. ඕව තමයි හොයන්නේ. වතුර විද්දා තුවක්කුවක් නේ. අනේ ලායි මම දැන් චෝටි කාලේට ගිහින් ආගේ මේ බබා අපේ ජෙව් බබා නිසා කොහොනේ ඒ මොකද්ද බයිසිකලයක් ඒකේ නම අමාරුයි අයියේ තාම ඒක හරියන්නේ නැහැ ඒකේ ප්‍රයිස් කීයද වැඩි ගණන් නැතුව ඉලෙක්ට්‍රික් නෙවෙයිනේ අපිට තාම හම්බුන්නේ ජෙවන්ට කාර් එකක්. ඉලෙක්ට්‍රික් ඒවා තියෙනවා. අර පුෂ් කරන්න අම්මට තල්ලු කරගෙන යන්න එකක් හොයන්නේ. ආවේ හරි කුණුගුල තික්කලේ ගත්තේ කමන්නේ නේද? කුණුගුල තික්කලේ මේ 600යි 100යි අතන එක්කෙනෙක් මා වැටේ අතන එක්කෙනෙක් මෙයාගේ අතට පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරා ඒක හරි සුවඳයි 600යි නේ ගන්න 600යි ඒක සුවඳ බා කොයි බාන ආයි මම දැන් නම් සුවඳ නැද්ද මන්ද ඈ එන ඕනේ නේ ඒ ගහපොලේ හරි සුවඳයි. අපි තව එකකට ආවා. බලමු මේකේවත් අපේ ජවන් බබාට කාර් එකක් තියනවාද කියලා. Amazon එකෙන් ගත්තා නම් හොඳයි නේද? මයිල් සතුවලින් ගමන්. අප්පයියා. ඔයාලගේ හස්බන්ඩ්ලත් මේ වගේ පණ්ඩිතයිද? Amazon එකෙන් ඕඩර් කරනවා කිව්වා. අප්පෝ ඕන තරම් තියනවලු. ඉතින් ඇත්තටම මේ එක දවසේ මට මේ බරු ටික ගන්න බැරි වුණා. මොකද අපි හිතනවට වඩා අනික මේ ලොකේෂන්ස් එක තැන්වල තියෙන්නේ. කලාතුරකින් මට හස්බන්ඩ්ව හම්බ වෙන්නේ. එයාව අල්ලගන්න හරි අමාරුයි. අනිත් දවස් ටිකේ මම තනියම ගියේ. ඉතින් හිතුවට වඩා මම රෑ 7-8 වෙන්න කලින් ඉතින් ගෙදරත් යන්න ඕනේ. චූටි බබයි අම්මයි ගෙදර තනියම. ඉතින් ඒ නිසා මේක දවස් 3-4කට තමයි ඉතින් වැඩේ උනේ. කොහොම හරි ඔන්න අන්තිමට අපි චූටි බබාගේ කාර් එක හම්බුණා. මේ ෂොප් එක තිබුණේ අනේ අපේ ගෙවල් ළඟමයි. ඉතින් බලන්නකො ලොකු රවුමක් ගිහිල්ලා මම හිතුවේ නෑ මේක ඇති කියලා. මේක නිකන් බයිසිකල් තියෙන ෂොප් එකක්. හස්බන්ඩ් කිව්වා නිකමට එතන බලමු කියලා. බැලුවාම ඉතින් අපි හොයපු විදිහෙම කාර් එකක් හම්බුණා. ගත්තද ජයන්න කාර් එක කොහොම පෙන්නනවද? පෙන්නන්නද? ඉස්සරහා මෙන්නන්න. ඔය හයියෙන් එනවනේ චූටු. ෆයිනලි අපිට ජයන්ගේ කාර් එක හම්බුණා. යේ. එහෙනම් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් අපි එනකන් හැමෝම පරිස්සමට ඉන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයා හිතේ චූටිම හරි දුකකින් හිටියානම් ඔයාගේ දුක නැති වෙලා හිතට සතුට සැනසීමම විතරක් ලැබෙන්න කියලා සිංගිති අක්කා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
දින්